රතුනස තෙරුවන් සරණයි. ඔව්. ඔබ වහන්සේ පොඩ්ඩක් එළියට වෙලා ඉන්න වෙලාවේ මේ ෆෝන් එක රින්ග් ගියා. කෝල් එකක් ආවා වෙන කෝල් එකක්. ඔව්. ඒක එහෙම කට් වුණා. මම ඒක මම ෆෝන් එක තිබුණ මැසේජ් එකක්. ඒ මැසේජ් එක පොඩ්ඩක් ඔන්න වුණා. මේ බැලුවා පොඩ්ඩක්. කවුරු මහත්තයෙක් කියපු මැසේජ් එකක්. ඔව්. ඒකේ මේ මහත්තයා කියන්නේ මේ පොසෙක් ගැන කතාවක් කියනවා. ඔව්. මේ දෙක තුනක් තිබුණා. ඔව්. ඒක අර මොකද්ද කොයි මැසේජ් එකද? කෝල් එකක් තිබුණා මේ පළවෙනි මගේ මේ තියෙන අරමුණම තමයි රහතන් වහන්සේ මගේ මාරයා. මගේ දැන් අරමුණේ තියෙන තව කෙනෙක් නම් මගේ ඉස්සරහා ඉන්නේ පූසෙක් නම් මගේ ඉස්සරහා ඉන්නේ ඔබ වහන්සේ නම් මගේ ඉස්සරහා ඉන්නේ වෙන කවුරු හරි කෙනෙක් මගේ කෝල් එකක් ගන්න ඉන්නේ ඒ කෙනාම තමයි මාරයා. ඒ කෙනාම නිසා තමයි මෙච්චර කල් මේ සංසාරේ ඇවිල්ලා තියෙන්නේ. අර අනාරම්මන නිර්වාණය කියන අනාරම්මනයි ඒතෝරනේ. ඒ අනාරම්මන කරගන්න බෑ මට නම්. අනිමිත්ත කියනකොට ඒකේ කතාව කර යන්න පුළුවන් වෙනෝනේ. අප්පනීහිත කියනකොට අනාගත බලාපොරොත්තුකුත් නැහැ. දැන් මේ හුස්ම කරගෙන ඉවර වෙන කලින් දරන්න පුළුවන් කියලා. එහෙම දැන් රැ වෙන්න කලින් දරන්න පුළුවන්. උදේ නැගිටම රැ වෙන්න කලින් දරන්න පුළුවන්. රැ නිදා ගන්න උදේ වෙන්න කලින් දරන්න පුළුවන්. අන්න එහෙම සිහිය පිටවන්නේ කියලා අපිට පුළුවන්. අන්න ඒ මැසේජ් එක තමයි. ඔව්. ඒක මේ දැන් අර පළවෙනි සිත ඒ කියන්නේ පූසා කියන එක ගත්තට පස්සේ මේ මාර්යාමනේ. ඔව්. මාර්යා උපාදානය කරගෙනනේ මේ සිතුවිලි පහළ වෙන්නේ. ඔව් ඔව්. තමන්ට බාධා එන්නේ මාර්යා නිසාමනේ. ඔව්. නමුත් එතන ඒක පෙර සංසාරේ ගණදනුවක් නිසානේ ඒ තමන්ට එන්නේ. ඔව්. ඒ පළවෙනි සිත අපි දකින හැටියට ඒක කුසල සිතක්නේ. ඔව්. එතකොට මේක අපි ගලපුවට පස්සේ මේ විතක්සන 17ට ඔව්. ඊළඟ දෙවෙනි සිත තුන්වෙනි සිත භයානක නැද්ද ආරාධනාස සම්මා සම්බුදුරජාණන් වහන්සේට එතෙන්ට උන්වහන්සේගේ දහමත් එක්ක ගලපනකොට එතනට අපි පාපයකට අහු වෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඔබ කියන්නේ දැන් අතන කියනවා මේ ඔබ වහන්සේත් මාරයක් දකින්න කතාවද? ඔව් ඒ කතාව. ඔය එතන මේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. එතකොට දැන් එයාගේ පළවෙනි සිත් පරම්පරාව කුසාසිත බරපතල ඉවගයිනේ. දැන් මේ පූසා මාරයක දකින්නකොටම එයාගේ පින්සිත කොයි කුසාසිත බරපත් වෙන්න පුළුවන්. පින්සිත බරපත් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ ධර්ම කාරණාවගේ මනසට ආවට පස්සේ එතන ඉන්නේ මෙයාගේ හිත තියෙන්නේ භාගතුන් වහන්සේගේ දහම් මාර්ගය තමයි මෙයාගේ දැන් හිත තියෙන්නේ. ඔව්. ඒතකොට ඉන්නේ අපි උදාහරණයක් වශයෙන් ගමු මෙයා ඉන්නේ දැන් දේව භූමිය හයෙන් එකක මෙයා ඉන්නේ. එතකොට දැන් එතන ඉඳන්ම මෙයා කල්පනා කරනවා තව උදාහරණයක් කියන්න ඕනේ කියලා. මෙයා ඊපස්සේ කියනවා මොකද්ද? ඔබ වහන්සේ මානවයෙන් දකින්නයි කියලා. අයින් කියනවද? ඔව්. එතකොට මොකද වෙන්නේ? එතකොට මම බුද්ධ ධම්ම සංඝ. එතකොට දකින්න ඔක්කොම මාර්යා. මාර්යා. ඔව්. ඒ කියන්නේ චෛත්‍යයක් දැක්කත්, බෝධියක් දැක්කත්, පිළිම වහන්සේ දැක්කත් මාර්යා. මාර්යා තමයි. අයියා කියන්නේ. අදහස එන්නේ යාගේ. එතකොට මම මෙයා දන්නවා මම කතා කරනවා කියන්නේ ඒ කියන්නේ මොකද අරහතුන් වහන්සේ විස්තර කරනවා යා. ඔව් ඔව්. ඒකවත් දැන් මෙයා දැන් අරහතුන් වහන්සේ මානවයෙන් දකිනවා. එතකොට මෙයා මේ එතන මොකද වෙන්නේ? එතකොට බුද්ධ ධම්ම සංඝ තමයි මෙයා දකින්නේ මේ මානවය විතරයි. එතකොට තුවන්නේ සෑයත් මෙයා මානවයෙන් දකිනවා. දොස් මස්තහ මෙයා මානවයෙන් දකිනවා. මෙන්න මේ 84 තම ධර්මස්කන්ධෙත් මෙයාට මානවයෙන් මෙයා දකිනවා මෙයා. හරිද? දැන් මේ සිතුවිලි දින බැලුම් කරා මෙයා දන්නේ නැහැ. ඒ කියන්නේ මේ සෙනයක් නෙමෙයි මේක පොඩි කාලෙකින් මේක 30 වසරක ගමන් කරන්නේ. ඔව් ඒක මේකදී අකුසලයේ කොච්චරද කියලා මම දන්නේ තමයි මේ උදාහරණ මම දන්නේ මෙයා. දැන් මේ වචනේ පිට වෙනකොට මේ 10 වරයක් ගිහලා ඉවරයිනේ. ඔව් ගිහලා ඔව්.
එතකොට මේක අපට මේ ගෝචර වෙන්නේ නැහැ නේ. ඔව් එතකොට මෙයා ලොකු පව්කන්දක් කරගත්තයි කියලා මෙයා මේ දහමක් කියන උත්සාහ කරන මාතෘකාව ගත්ත අර තමයි ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට මෙයා මේ කුසල් සිත් මොනවද පින් සිත් මොනවද සූත්‍ර පිටකයේ විවිධ විදියට ඒකසිතාකාරට හිත බෙදෙන්නේ කොහොමද කියලා මෙයා දන්නේ නැහැ මෙයා. නමුත් මෙයා සහත් ඵල සාක්ෂාත් කරගන්න ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා මෙයාට. ඒකට බාධාවක් වෙනවා නේද? ඔව් මෙයා දහම හොයනවා මෙයා. ඒක මම ඒ කියන්නේ මේ හදවතස්යෙන් මෙයා දහම හොයන කෙනෙක්. ඔව්. එතකොට මෙයාගේ දහම් මාර්ගේ යනකොට අකුසල් කරන්නම මාර්ගය පස්සේ ඉන්නවා. එදත් භාගතුන් වහන්සේ පස්සේ අවුරුදු 7ක් විතර තියන්නේ. බුද්ධත්ව දක්වම. ඉතින් ඒ වගේ තමයි සෑම කෙනා පස්සෙම මාර්ගය ඉන්නවා. එතකොට අපි බලන්න ඕනේ අපි ඒ කියන්නේ අපි හිතෙන් පිටේන වචනේ මොකද්ද? මේ වචනේ පිට කරන කලින් බලන්න මේක කුසල් වචනයක්ද අකුසල්ද මේක අපි ඉන්නේ දේව භූමියේ හයේ භාවිත වචනයක්ද නැත්නම් බ්‍රහ්ම ලෝකයේ සමාන හිතක් පහළ හිතක්ද නැත්නම් ප්‍රේත භූමියේ හිතක්ද නැත්නම් එහෙම කියලා අපිට කල්පනා කරන්න ඕනේ. ඒක කල්පනා කරන්න නම් අනිවාර්යයෙන්ම අභිධර්ම සිද්ධිකලු අඳුර ගන්න වෙනවා. ඒක අඳුර ගන්නත් වෙනවා. නැත්නම් සූත්‍ර පිටකයේ ක්‍රමයට 104 හිත බෙද විදිහේ අඳුර ගන්න ඕනේ. ඔව්. එතකොට තමයි මේ මෙතන තියෙන පාපය අපිට මිදෙන්න පුළුවන් වෙන්නේ. එතකොට එයා ඒක දැනගෙන වචන මේක පාපෝචන කරලා තියෙනවා. මේ දන්නේ මේ මෙච්ච ලොකු පාපයක් මෙතන සිද්ධ වෙනවා මේ දන්නේ නැහැ මෙයා. ඒක ඉතින් අභිධර්මයටම ගලපන්න ඕනනේ. ඔව් ගලපන්න බලන්න ඕනේ. එතකොට දැන් ඒක බා කොච්චර දැන් මේ සද්ධාවෙන් බුද්ධම සංඝ උසා සද්ධාය තමයි ඉන්නේ මේ. ඉතියට ඒ වචනේ දුදිය අකුසල කොච්චර බලන්නකෝ. ඒකෝට පිටේ ඔය පොඩි කාරණාවකින් දහම් මාර්ගය මෙයාගේ වැහෙනවා. ඒක විශ්වවිසින් ඒක වහනවා. ඊළඟට ඉතින් අර මායාම තමයි එතන උපාදාන වෙන්නේ. එතකොට මම මෙයාට කිව්වා පැය 5ක් ඒකේ අවුවේ ඉන්න කියලා. මට එහෙම ඉන්න බෑ. ඒ පස්සේ මෙයා තියෙනවා. ඒ වත් පොඩ්ඩක් දහමට ඉතින් හොයනවා නම් ඔව් මෙහෙම ඉන්දියාවේ ඉන්නේ කියලා. ඉන්දියාව ඒ වුණාට මේ පොඩ්ඩක් නෑ ගොඩක් හොඳයි කියන්නේ මෙයා මම සාමාන්‍ය දැන් වෙන කෙනෙකුට නම් ධර්මයේ තුල මානසික තොත්වයක් ඇත කියලා මෙහෙ දැම්පස්සේ අයියෝ අපිට මෙහෙ දාන ඔය විදිහට කතා කරනවානේ. දැන් මෙයා මොකද කරේ? මෙයා ඒක ඇහුවා මොකද්ද? ප්‍රශ්නේ මොකද්ද ඇහුවා? මගෙත් පැයක් තමයි කතා කරලා සම්බන්ධව. එතකොට දැන් ඉතින් එහෙම සද්දාවෙන් කතා කරපු කියන්නේ මෙයා. එතකොට මෙයා මේක මේ උඩ හොඳයි මෙයා. මෙයා මේ ධම්මාල හොයන කෙනෙක් මෙයා. ඔය නිසා ටිකක් පැහැදිලි කරලා පිළිගන්නේ. ඔව් පිළිගන්නවා. මොකද දැන් සාමාන්‍ය වෙන කෙනෙකුට දාන මැසේජ් වඩා මැසේජ් උඩාක්ම හිතට පදින මැසේජ් එකක්. එතකොට දැන් මේ මැසේජ් මෙයා කම්පා නොවි හිතේ හින්දා තමයි මට මේ අද මේ මාතෘකාව පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් කොහොමද මම දැන් මාතෘකාව පැහැදිලි කරන්නේ නැහැ මම. සම්නේ කැමරේ කෙනෙක් නෝ පැහැදිලි කරලා දෙන්නේ නැහැ මම. එතකොට මේ එක අපි දහමට ගන්න ඕන කෙනෙක් මෙයා. දහමයි යන්න ඕන කෙනෙක් මෙයා. එතකොට මෙයා මේ දහමයි යන්න උත්සාහ කරන කෙනෙකුට ඔයගේ වචන කටේ පිට වෙනවා වැඩි. ඔව් ඒක සාමාන්‍ය දෙයක් ඔය. සාමාන්‍ය දෙයක් වුණාට ලොකු පාප කන්ද සකස් පැත්තක් ඔය. එහෙම දෙයක් හොත තියෙනවා. ඔව්. ඒක ඉතින් එතකොට අපි හොඳට බලන්න ඕනේ. පළවෙනි සිත පින් සිතක් දෙවෙනි සිතත් පින් සිතක් වෙනවාගේ අපිට හිත දැනුනට ඒක අකුසලයක් වෙන්න පුළුවන් සම්බන්ධ ගාක් තියෙනවා. තාපත්තක් තියෙනවා. ඕනේ කාරණාවම තමයි අපි භාවනා කරන්න ගියාට පස්සේ අපේ පළවෙනි සිත
භාවනා හිත. අපි ඊට පස්සේ ධ්‍යාන සුසුභ අපි හිත ගියා කියලා සමාධිය හැදෙනවත් එක්කම මොකද වෙන්නේ? සමාධිය හැදුණු බව හිතෙන් අඳුර ගන්නවා. ඒ සුඛය අමුතුයිනේ. ඔය පස්සේ නැවත යනවා මනුස්ස ලෝකෙට. මනුස්ස ලෝකෙට පස්සේ තලෙමගේ මනස සායින් ගමන් කරනවා. සමහරට ඒ මාස ගමන් කරච්ච මේ මට මෙහෙම සුභයක් ආවක තණ්හාවක් ආව තවත් පල්ලෑය. ඒක කවුද මෙයා? මේ භාවනා කරන භාවනා යෝගිය තමයි මේ පහළ ඉන්නේ මෙයා. හිත තමයි යන්නේ. හිත යන පහළ යනවා. ඉතින් ඔන්න පීති සුඛය නිසා කොච්චර කට්ටිය ලංකාවේ මේ ලෝකේ කට්ටිය කොච්චර අතරමං ඉන්නවද? ඒ ඔතින් ගැලවෙන්න බැරුවා. ඒ සමාජ සුසු ආවම මනස සැහැල්ලුයි. ඒකේ ඉන්නවා. ඒකේ ඉන්නකොට උඩ මට්ටමේ ඉන්නවා කියලා අපි කියනවා. ඒ උඩ මට්ටමේ ඉන්නකොට ඒක අදාළ දේවතාවයක් තියෙනවා. ආනෝ දේවතලේ දෙවුරු සම්බන්ධතාව පවතන. ඒක වෙනවා. අපේ ප්‍රඥාව අනුව අපි කරපු භාවනාව කරන්න ඕනේ. ඒගොල්ලෝ සම්බන්ධතාව තියෙන දෙවුරු ටික ඔයගොල්ලෝ හොින්ද? එපා කියලා එදවන්නත් බෑ. ලං කර ගන්නත් බෑ. ඒගොල්ලෝ හිටින්නේ. එතන කරන්න තියෙන්නේ. දැන් අපුරා කරන්නේ අන්නේ දෙවුරු සම්බන්ධ වෙච්ච ගමන් සාපේක්ෂක විඥානය හදා දත්ත අපිට දෙනවා. සාපේක්ෂක විඥානය හදා දෙන්න දත් දෙන්නද? දෙනකොට මොකද වෙන්නේ? අස්සේ මොකද වෙන්නේ? අන්න හිබින් දහම් භාවනාව කරනවා. කැරිලා ඔය ඉස්සරහින් එක්කනට වෙදකම් කරන්න පුළුවන්. මේ ඇගේ ඔබට ප්‍රශ්නයක් තියෙනවා. ඒක කියන්න ඔයා. ඔන්න එහෙම කියපුව අපිට පණිවිඩ දෙනවා. ඒක පණිවිඩ දෙනවා. ඒ කවුද පණිවිඩ දෙන්නේ? මාබයා. එතනදී වෙදකම් කරපුව මට්ටමක් යනවා මාස සකස් යන්නේ. එයා මාබයා ඇවිල්ලා දෙයක් කළා පැත්ත දානවා. ඒ අවස්ථාව වෙනකොට ඉතින් එයා හරි පඬිත වෙලානේ. ඔව් උඩ පඬිතයි. ඔව්. ඒතකොට ඔතන අහු වෙනවමයි. අහු වෙනවා. දැන හිටින් නොදැන හිටිය කෙනා අහු වෙනවා. අහු වෙනවා. අහු හිතන්නේ මට දේව බලයක් ආවා කියලා මෙයා එතින් ගැලලා ලෝකෙට යනවා. බස් ඉතින් ලෝකෙට එක්ක ගත්තම පස්සේ දහම් මාර්ගේ බින්දුව. අනිත් එක එයත් එක්ක ගණදෙනු කරන්න පුළුවන් වුණාට පස්සේ ආයේ ටිකක් අමාරු වෙන්නේ අයින් කරන්න. බෑ අයින් කරන්න බෑ. ඒකෝද දැන් අරකොල ළඟා වෙච්ච හින්දා එතකොට අර දේව භූමි පහළ මට්ටමේ දේව භූමියට ඉස්ලාම් සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් ඉතින් ඒකෝ සම්බන්ධ නැමස්සේ ඒගොල්ලෝ සම්බන්ධ වෙනවා. ඒ අමුස්සෙන්ගෙන් අවතාර ටික මම දන්නේ නැහැ. හරි? දේව භූමිය මට්ටම් එක දන්නේ නැහැ. මේ අදුව ගන්න මෙයා දේවෙක් නේද මෙයා ප්‍රේත භූමියෙන් අපි කියන්නේ මෙයා බෑස් ගන්න දන්නේ නැහැ මෙයා නේද ඔක්කොම දකින්න ඒක සමානව. ඔය එක සමාන සැපේ නෙන්නේ ඉතින්. ඔව්. ඉතින් මේ ඊට පස්සේ මාබෑ හොඳටම අනේ යා. ඔහොම මොකද එකන් ගියා අපාය පැත්තම දාන්න. එහෙම දෙයක් වෙනවා. ඒතකොට ඔතින් අපි ගැලවෙන්න ඕන. ඔතන කරන භාවනා කමටහන තුළ ඕත ඉන්දිය යුතුමයි. ඒ කියන්නේ ආරම්භක කමටහනෙම අපි ඉන්න ඕනේ කියන කියන්නේ. ඔව් ඔව් ඔව්. ඒක හරිය. ඒක මොනවා සමාධි ධ්‍යාන පැත්තෙන් පිසුකයක් ආවත් ආලෝකය පූර්ණ වුණත් ඔය මොනවාවත් අපි කරන භාවනාව යන්න ඕනේ. ඉතින් ඒක අවුලක් ඉතින් අර මේ ඒක දැන් කය පූර්ණ වෙන අවස්ථාවේදී සෑහෙන්න අමාරුයි. මම කියන්නේ එක්කම මෙයා ඒකත් එක්ක ඇලෙනවා එක්කම නැත්නම් ගැටෙනවා ඒකත් එක්ක
එහෙම එක දෙකක් මොන හරි ඉතින් එහාට පයින්නේ නෑ. පයින්නේ. ඉතින් ඒක ඉතින් එහා පලින්න ඉතින් අනිවාර්යයෙන්ම මේ හරියට ධර්මයෙන් දැන ගන්න ඕන. මොකද මේ අනාත්ම ස්වභාවයේ චිත්ත වීතිය කියලා. එතම කන අනාත්ම වෙන්න ඕනේ, ඇහැ අනාත්ම වෙන්න ඕනේ, ඒ ස්පර්ශය අනාත්ම වෙන්න ඕනේ, ගඳ සුවඳ අනාත්ම වෙන්න ඕනේ. සාපේක්ෂ විඥානය හරහා තොරතුරු අනාත්ම වෙන්න ඕනේ. දැන් සාපේක්ෂ විඥානය හරහා තමයි කවුද මායя දැනගන්නේ. අල්ලගන්නේ. සමාධිය ඇති වෙනකොටම එතන ක්‍රියාත්මක වෙනවා. ඒක පුචජන භූමියේ ඉන්න කෙනාගේ සාපේක්ෂ විඥානය ක්‍රියාත්මකයි. ඒක අඳුරගන්නේ එයා. ඒ මට්ටමේදී ඒ කියන්නේ එතකොට සෑම අවස්ථාවකදීම සාපේක්ෂ විඥානය හා අපේ මනස දත්ත දෙනවා. ඒක දෙනවා. නමුත් අපිට ඔක භාවනාවේදී මේ අරහත් බෝධිපත් යන අපිට අහුවෙන්නේ නැහැ. ඒක තියෙන ස්වභාවයක්. ඒ කියන්නේ අපේ හිත තුළ මේ ආයතන පහත් බොක් වෙලා ඉන්නකොට අපේ කය ඇතුළේ ඉන්ද්‍රියන් 22 ක්‍රියාත්මක දැක ඉන්නකොට මේ ඒක ඉන්නකොට තමයි අපිට සාපේක්ෂ විඥානය තොතුරෙන් පොඩ්ඩක් දැන පටන් ගන්නවා. එතකොට මේ ඉන්ද්‍රියන් 22 ක්‍රියාකාරීත්වය අනාත්ම කරන්න යයි. කමටහන් දානවා. එතකොට අර සාපේක්ෂ විඥාන ක්‍රියාත්මක තාම අහු වෙන්නේ නැහැ දැන් ඔයාට. සාපේක්ෂ විඥාන තොරතුරු මම දැනන පොඩ්ඩක්. දැන් මෙයා දෙක කරගන්න දෙයක් නැහැ. මෙයා මොකද කරන්නේ? ඉන්දියානු 22 අනාත්ම කරන්න උත්සාහ කරනවා. මේ ඉන්දියානු 22 අනාත්ම කරගත්ත පස්සේ තමයි සාපේක්ෂ විඥානයයි ඉන්දියන් 22යි මේ ආයතන පහේ ක්‍රියාකාරීත්වයේ මේ තුවක් වශයෙන් මෙයා අඳුරගන්නේ. දැන් මේ තුවක් වශයෙන් දැනගත්තට එතකොට අහු වෙනවා කීයද? ඒක වෙනස අහු වෙනවා. වෙනස අහු වෙනවා. ඒක අහු වෙන හතරක් අහු වෙනවා දැන්. හයි. එතකොට මොකද? සාපේක්ෂ විඥානයයි හදවතයි. ක්‍රියාත්මක වෙනවා. ඒක අහු වෙනවා. ඒක හතරක් අහු වෙනවා. ඒ වස්සේ දැන් මේ හදවතේ අනාත්ම කරන දෙනකොට සාපේක්ෂ විඥාන ක්‍රියාත්මකයි. ඒ වස්සේ ඊට අනාත්ම කරනවා මෙහෙන් ක්‍රියාත්මකයි. ඉතින් ලොකු පරිච්ඡේදයක් උදා කරන් තියෙනවා. දැන් අපි වචන වලට පෙන්නුවට ඔයාට උඩ ලොකු පැත්තක් තියෙනවා. ඒක මේ දැන් කවුද ලංකාවේ මේ කය ඇතුලේ සතරපට්ටන භාවනා වඩලා ඇතුලේ මේ අනාත්මය කියලා වදාගත්ත කෙනෙකුට එන්න කියලා ප්‍රසිද්ධිය කතා කරලා පස්සේ එන්නේ නැහැ. ඔව්. ඒ අනාත්ම ඒක මේක ඇතුලේ මේ අනාත්ම විශ්ලේෂක වඩාගත්ත කෙනාට සාමාන්‍යයෙන් දවස් දෙකක්වත් එක දවල්වල ඉන්න පුළුවන්. මොකද හේතුව එයා තාත්ල නැහැ. ඉන්න පුළුවන් යාට. අන්න ඒ වගේ කවුරුත් තියෙන ගොඩක් වටිනා මට ඉතින් කියා දෙන්න පුළුවන්. ඉතින් මෙතන වැරදි. මෙතන මේ ප්‍රශ්නේ ෆයිට් කරන්න පුළුවන්. ඔවුනේ. ඒක තේරෙනවා කතාව මොකක්ද කියලා. එයාට තේරෙනවා. එයාට දැන් සාමාන්‍ය කට්ටිය මේක මෙලෝදියක් තේරෙන්නේ. මොකද මේ දේශනා කරේ කියලා. ඒකයි. කොහොමද මේ මහත්තයාට ඒක ටිකක් දැනුවත් කරා නම් වටිනව නේද? නෑ දැන් මෙයාම එකේදම මම තියන්න ඕනේ. බාහනා තියන්න ඕනේ. තිබ්බන් පස්සේ මෙයා මම කය ඇතුලේ ඉන්න ප්‍රශ්න ටික මෙයා දකිනවා. මෙයාගේ මේ ඒක මේ ආයත පහින් එන ප්‍රශ්න ටිකත් මෙයා දකිනවා. දකින්නකොට හරි. ඉතින් මෙයා දන්නා මේක අවිද්‍යාවක් කියලා දන්නවද මෙයා? දන්නවා. දන්න නිසා මෙයා එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? මෙහෙම ඉන්න බෑග් එකත් දන්නවද දැන්? එයා මේක පුදු ගන්න ඕනේ. එතකොට
පෙතන අවස්ථාවේ ඔය හිතව පුදු ගන්න වෙන්නේ. ඒකද ඊපස්සේ කියාසිත 20 ගියාට පස්සේ නම් මේක ආවා ඇති වුණ තුන කියලා දකින්න පුළුවන්. ඒක ඉතින් උඩ මට්ටමනේ. උඩ මට්ටමේ පහළ මට්ටමේ මේක දැක්කා ඇති වුණා කියලා දකින්න කියන්නේ කය ඇතුලේ ඉන්ද්‍රියන් 22ක් වැඩ කරනවා. මරණ වෙලාවට මොකද කරන්නේ? කක්කපට දාන්න ගියන් පස්සේ ඒ වේදනත් එක්ක ගිහලා පෙරේතෙත් වෙන්නේ. ඉතින් මේ කායික වේදනා ඇතුළේ තියෙන කායික වේදනා තියෙන මේ ආත්මක කරන්න නැතුව නම් මේ ගමන යන්න බෑ. නැත්තම් මේ ඉතින් මේ දැනුමෙන් නම් ඕන තරම් කතා කරයි. වඩවාගත්ත ස්වභාවය නේද? නෝ ඕන තරම් කතා කරයි. ඒ කියන්නේ දැන් මේ සූත්‍ර පිටකේ කකට පලන ඇවිල්ලා මට වඩා හොඳද විශ්ස කරයි. ඒක පුළුවන්. ඔය අය ඉතින් භාගතුන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටකයේ තියෙන කටපලන කාරණා කියලා. ඔව් ඉතින් අද සමාජයේ ගොඩාක් දුරට එහෙමනේ යන්නේ. එහෙම යන්නේ. බුද්ධ ධර්ම දේශනාව කියනවා. ඔව්. ඉතින් පාඩම් කරගන්න ඕන කෙනෙකුට පුළුවන්. ඔව්. ඒ වුණාට ඉතින් වඩවාගත්ත ස්වභාවයක් විනය කර්ම මොනවාවත් නෑ. එහෙම නෑ. ඒකද වෙනස්. ඔව්. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඊපස්සේ කියන පහතන් වහන්සේලා නෑ කියලා. හරි නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න. හරි නිකන් පොස් දාන්න එපා. පාපුර ගන්න නැතුව ඇවිල්ලා කතා කරන්න. හරි ඔබ වහන්සේ හරි මට කියන්නකෝ පඤ්ඤාත්මය කියන්නකෝ දිවනාත්මය කියන්නකෝ තුනාත්මය කියන්නකෝ. එතකොට එයා ඉතින් වල්ලදී එක්ක වෙන්න බෑ ඉතින් සාකච්ඡා කරන්න. එතකොට එයා සූත්‍ර පිටකෙන් හරි අභිධර්ම පිටකෙන් හරි ප ဋ ාණ පිටකෙන් කොතෙන්වත් කවන්නේ. ඔව් එතකොට කතා සාකච්ඡා ප්‍රශ්නයක් නෑ මට. නිකන් නම් සූත්‍ර පිටක දන්නේ නැතුව අභිධර්ම පිටකෙන් නම් මොකද දන්නේ නැතුව භාවනා කරන්න නැතුන ඇවිල්ලා ප්‍රශ්න අහන්න එපා. මොකද ලොකු පව්කන්දක් හදාගන්න. ඒකත් එහෙම අපරාධී ඉතින් කාලේ නේද? කාලය. ඔව්. සාමාන්‍යයෙන් මෙහෙම ප්‍රශ්න අහන්න එන කෙනාට පැය 4ක්වත් ඉකිදව්වෙන් ඉන්න පුළුවන් වෙනවා. නැත්තම් එළවෙන්නේ. මොකද යාර පැය 4ක්වත් ඉන්න බැරුව ප්‍රශ්නයක්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉගෙන ගන්න එක පැයක් ඉතිබෙක කවන්න එන්න. මේ සාකච්ඡාවට යනවා මේ සහද්ද කියලා බලන්න කෙනාට. අඩුම තරම් පැය 4ක්වත් ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. කියන්නේ මම කියන්නේ දවස් 5 නිවසපත් ඉන්නේ කියන්නේ දැන් ඔහොම කියලා දැන් කවුද ආවේ නෑනේ. ඒ තමයි කිව්වද දැන් කිව්වද පැය 4ක්වත් ඉන්න පුළුවන් කෙනෙක් එන්නක සාකච්ඡාවට. එහෙනම් අපකාරයක්. ඔව්. නැත්නම් ඔව්. ඒක තමයි තොට ලොකුවටම එන්නම් කියලා එන්නේ නෑ. ඉතින් ඒ වසන උපවාස උතුම් සමාධිය බලන්න එපා. මම එනව නැද්ද කියලා. ඕන කිපු කතා. එන්නම් කියලා. එන්දුන් නැත්තම් කියලා උපවාස උතුම් සමාධිය බලන්න එපා. මම එනව නැද්ද කියලා. ඕන කිපු කතා. එනවද කීකී හොයන්න අවශ්‍යතාවයක්වත් නැහැ. ඔව්. ඉතින් එයා ඒක දෙයක් කිව්වම මොරු මුසාවාදාව එනවා කියලා. අයියම පොරොන්දු වෙච්ච උන්වහන්සේලා ඉන්නවා. ඔව් එනකොට එන්නේ. මොකද වෙන්නේ? මුසාවාදා. බුද්ධ ධම්ම සංඝ මුසාවාදා. එන්නම් කියලා මේ ඒ කියන්නේ අහවල් දවසේ අහවල් දාට එන්න. මොකද? එන්නේ. අද බෑ. පස්සේ කොහෙද පස්සේ අද තිබුණා මේ මොකක්ද තිබුණේ මොකක්ද මේ බුදුරගේ කයනවා. ඉතින් එදා එන්න බෑ නේද? එදා උදේ කියන්නේ එන්න දෙයක් නැහැ කියලා. එන්නම් කියපු වෙලාවට ආවේ නැත්තම්
ඉතින් නම් විවිධ පහක් ගත වුණා ඒක පහක් මුසාවාදා දවසක් ගියා දවසක් මුසාවාදා දැන් බැංකුවේ මහත්තයෙක් ඉන්නවා පණ්ඩාරනවා එයාද මාස දෙකක් මුසාවාදා තව කට්ටිය ඉන්නවා අවුරුද්ද මුසාවාදා තියෙන කට්ටිය ඉන්නවා බුද්ධම සංගුසා ඒක එකම කියනවා පල්හ මේ බුද්ධ මන්දිරේ මේ මොකද්ද මේ විදුලිය ගහනකුවා මාසෙ මහමකට කියනවා නෑ මොකද දැන් මම කියන්නේ 17කට මම කික් කළා නමුත් ගහ කන්න පිටස් සකස් වෙන්නේ එන අරතුන්වස අපි පොඩි මේ දැකපු මැසේජයක් මුල් කරගෙන මේ සාකච්ඡාව ඔබ වහන්සේගෙන් මම විමසුවේ. ඔව්. ඉතින් දීර්ඝව අපි නොහිතපු සාකච්ඡාවකට කරුණු කාරණා මේ ඔබ වහන්සේ අතින් පැහැදිලි කිරීමක් කරුණා. ඉතින් අපි අර කතා කරන වචනය අපෙන් කටෙන් පිට වෙන වචන ගැන අපි මොනතරම් සැලකිලිමත් වී යුතුද කියන එක අපට දැන් තමයි තේරුනේ. ඒ නිසා බුදු ශාසනයත් එක්ක ගනුදෙනු වෙන බෞද්ධ වෙන අපට අපි අතින් කොයිතරම් දේවල් සිද්ධ වෙන ඇතිද නේද? නොදැනුවත්කමෙන්. නමුත් නොදැනුවත්කමේ පාපේ ඒටත් එහා බරපතලයි කියනවනේ. ඉතින් ඒ නොදැනුවත් අවස්ථාවේ මේ භවය සකස් වෙලා. ඒක අපිට අර සද්ධාවෙන් කිව්වට සද්ධාව සිත හැමතිස්සෙම එතන නැහැනේ. අනේ නිසා ඉතින් අභිධර්මයට අනුව බලනකොට ඉතින් අපිට මේ සිත් පරම්පරාවේ ඇති වී නැති යන ස්වභාවයේ වේගය අපිට මනින්න බෑනේ. ඒ නිසා ඉතින් එතන අපි ප්‍රේසන් විය යුතුයි. ඒ නිසා වහන්සේට තවත් මෙවන් වූ පැහැදිලි කිරීම ධර්ම දේශනා කිරීමට ප්‍රඥාව දැනුම ඔබ වහන්සේ වඩවලා ලබාගත්ත දැනුමෙන් බෙදා හරින්න ලොකු උත්සාහයක නිරත වෙනවා. ඉතින් අපේ channel එක ශ්‍රවණය කරන බලන සියලු දෙනාටමත් මේ තුලින් ඔබගේ ධම්ම මාර්ගයේ පෑදේවා කියලා අපි ආශිර්වාද කරමින් මෙම පොඩි ධම් කරුණ සම්බන්ධව සාකච්ඡාව මෙතනින් නිමා කරනවා. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ ඇතුළුව මේ විශ්ව ධාතුවේ වෙසෙන මහා සංඝරත්නයට নমස්කාර කරමින් මම මෙතනින් අවසන් කරනවා. සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිගංචත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාසී. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අමුදා සුබත් වේවා.